ජාත්‍යන්තයට අයත් ප්‍රධාන තර්තුණක්. ඒ තර්තුණ ඊජිප්තුවේ පිහිටි මහා පිරමීඩ තුනට එකෙල්ලේ තමයි අහසේ පායන්නේ එක්තරා කාලයකදී. ඒ තර්තුණ නැවත අපිට එකෙල්ලේ පායනවා දකින්නට පුළුවන් ලංකාවේ මේ අපේ මහා සෑයවල් තුන කෙරි. එතකොට ඒ ඊජිප්තුවේ පිහිටි මහා පිරමීඩ තුනේ තියෙන දිග පළල සහ කෝණය සහ මේ අපේ මහා සෑයවල් තුනේ තියෙන රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අබේගිරිය කියන මහා සෑයවල් තුනේ තියෙන කෝණය දිග පළල සියල්ල එක සමානයි. ඒක විශේෂිත කරුණක්. එතකොට දැන් අපි එමු මෙතන අබේගිරියේ බහිරව දේවාලයේ විශේෂ වන්නේ කෙසේද? බහිරව දෙවියන් අබේගිරියට සම්බන්ධ වන්නේ කෙසේද යන්නේ. කෙසේ වෙතත් අපේ වලගම්බා රජුරෝ අවුරුදු 12කට හෝ 13කට පසුව සේන රැස් කරලා යුද්ධයෙන් ජය අරන් මේ මහා සෑය හදන්න අවස්ථාවක් ආවා. ඊට පස්සේ එතුමා මේ චෛත්‍ය ඉදි කරන්න බොහෝ උත්සාහ කරා. නමුත් එතුමාට ඒ සඳහා ඉඩ අවකාශ ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ කරුණ හොයලා බැලීමේදී සොයා ගන්නට මේ මුඛ පරම්පරානුගත වෙන කතාවක් හොයා දැනගන්නට ලැබුණා බහිරව දෙවියන්ගෙන් අවසර ගැනීමට අතපසුවීමක් පිළිබඳ. ඊට පස්සේ පොරොන්දුවක් වුණා. මේ මහා සෑය හැදුවට පස්සේ මේ ස්ථානයේට අධිපතිත්වය දරපු පද්ම සහ සංක බෛරව දෙවියන් වෙනුවෙන් දේවාල දෙකක් ඉදි කරලා මේ අබේගිරිය චෛත්‍ය ආරක්ෂාව ඒ දිව්‍යවරු දෙදෙනාට බාර දෙන බව. ඊට පසුව රජතුමාට හිතුවාටත් වැඩි ඉක්මනින් මේ චෛත්‍ය වැඩ කටයුතු අවසන් කරගන්න පුළුවන් වුණා. රජුරුවන්ගේ පොරොන්දුව පරිදි රජුරුව මේ චෛත්‍ය වෘත්ත කරන අවස්ථාවේදීම මේ දේවාල දෙක හදලා පද්ම සහ සංක බෛරව දෙවියන් වෙනුවෙන් පූජා කරා. එතකොට මේ සංක සහ පද්ම බෛරව සංකල්පය ලෝකෙම දකින්නට ලැබෙන්නේ මේ අබේගිරියේදී පමණයි. ඒ හේතුව මේ දෙවිවරුන් දෙදෙනා හඳුනා ගැනීම පිණිස තියෙන ලක්ෂණයක් තමයි මේ අපිට පේන රතු පාටින් පේන ස්ථානයේ ඇති සංක බෛරව දෙවියන්ගේ හිසේ තියෙන ඔටුන්න. ඒ සංකේයක හැඩයගත් එහෙම නැත්නම් හත්ගෙඩියක හැඩයගත් ඔටුන්න. අපිට එහා පැත්තෙන් තියෙන පද්ම දෙවියන්ගේ පිළිමේ ඇති ඔටුන්න නෙළුම් මලක හැඩයගත් ඔටුන්න. ඒ නිසා එය පද්ම දෙවියනුත් මේ සංකේයක හැඩය තියෙන ඔටුන්නක් හිමි දෙවියන් සංක දෙවියන් වශයෙන් උත් හඳුන්වනවා. ඒතකොට අපිට දැනට දැක ගන්නට පුළුවන් ඒ කාලයේම ස්ථාපනය කරන ලද දෙවියන්ගේ පිළිමය සහ ඒ කාලයේ සිටම පැවතෙන පූජාසනය. දැන් මේ පූජාසනයේ ආරක්ෂාව සඳහා තමයි ඉහළින් වෙනත් පූජාසනයක් සකස් කරලා තියෙන්නේ. දැනට දකින්නට ලැබෙන ඒ කාලයේම තියෙන පූජාසනය සහ පිළිමය තමයි දැනට සාක්ෂි වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ මේ බහිරව දේවාල දෙකේ අපිට දකින්නට තියෙන්නේ.